මොකද මේ ලෝකේ යමක් අපි අල්ලාගත්තොත් හිතෙන් ඒ හිතෙන් අල්ලාගත්තු හොඳයි කියලා දැකපු ලෝකෙ ගැන අපි සංකල්ප ලෝකයක් හදනෝනේ. පින්නතුනේ නිකන් හිතන්න ගෙදර හදන්න ගෙනපු වැලි ගොඩක හරි දීප්තිමත් ගලක් තිබිලා අතට ගත්තොත්. දැන් අතට ගන්නේ මොකක් කියලාද? ඔය කිව්වේ. දැන් මේ දීප්තිමත් ගලක් තිබ්බා වැලි ගොඩේ කියලා විතරයි කිව්වේ. දැන් වටිනාකම දුන්නා. දැන් හිතෙන්නේම මේක මැනිකක්. දැන් මැනිකක් කියලා තහවුරුයිද? නෑ. හැබැයි එකම දේ යම් දීප්තියක් තියෙනවා. ඕක තමයි ලකුණු. දැන් නිකන් ඉන්නකොට සිතුවිලි ගලන්න පටන් ගන්නවනේ. දැන් මේක කෝටි 5ක් විතර වටිනවා කිව්වොත් හිතනවා කෝටි 2ක් දීලා ගන්නවා ගියා. කෝටියක් දීලා වාහනයක් ගන්නවා. තවත් එතකොට තව කෝටි 2ක් ඉතුරු. ඊදෙට්ට 2යි වාහනයට කෝටියයි තවත් කෝටි 2ක් ඉතුරු යෝක පොතේ දානවා. පොලිය කොච්චරයිද? පොලිය මෙච්චරක් කියලා බලනවා. ලොකු වැඩද? දැන් නින්දක් නැහැ. කන්න ගියත් ඒක මතක් වෙන්නේ මොකක්වත් ඒන්තර ලෝකයක් නැහැ. අන්තිමේදී කොහොම හරි මේක අරන් යනවා පින්නතුනේ මණික් මුදලාලි කෙනෙක් ගාවට. මුදලාලි ඉතින් අර මොකද්ද එකක් තියලා බලනකොට මේක මණිකක්ද නැද්ද කියලා. ඒක තියලා බලලා කියන අපෝ මේක මණිකක් නෙවෙයි. මේක වීදුරු කැටයක් නේ. දැන් මොකද වෙන්නේ? අතට ගත්තු ගල ඒකම තමයි. හැබැයි හදපු මුළු සංකල්ප ලෝකෙම කඩන් වටනවද නැද්ද? දැන් මොකද උනේ? කෝටි 5 නෑ. අර බොරැල්ල පැත්තෙන් ගත්තු ගේ ඒක නෑ. කෝටියක් වටින වාහනේ නෑ. අර දාපු ඩිපොසිට් එක නෑ. පොලිය ආගියතක් නෑ. ආයෙත් දෙහිවල ඉන්නවා. දැන් මොකද උනේ? මිනිස්සු පින්නතුනේ හදන සංකල්ප ලෝක කඩන් වැටෙනකොට තමයි පින්නතුනේ කම්පා වෙන්නේ. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කිස්මින් ලෝකෝ සමුප්පන්නෝ කිස්මින් කුම්බති සන්තවං කිස්ස ලෝකෝ උපාදාය කිස්මින් ලෝකෝ විහඤ්ඤති චසුසු ලෝකෝ සමුප්පන්නෝ චසුසු කුම්බති සන්තවං චන්නමේව උපාදාය චසුසු ලෝකෝ විහඤ්ඤති
පැනසර සදහම් සේනාසනාධිපති විචිත්‍ර ධර්ම කතික ප්‍රධාන අධිකරණ සංඝනායක දෝරන්දර නම කියන්නට අවසරයි මාලිංගුගඩ ශ්‍රී පඤ්ඤාසාරාභිධාන අති ගෞරවාර්හ නායක මාහිමිපාණන් වහන්සේගෙන් පළමු කොටම දෙපා නැමෙද අවසරයි ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වතුනි. මේ උතුම් ධර්ම දානමේ පින්කමේ අද දායකත්වයේ දරන්නේ රංගා පෙරේරා, රෝසි උබේසිරි, රංජනී විමල සූරිය සහ අරුණි ප්‍රේමසිංහ යන පින්වත් සත්පුරුෂ මහත්මීන් විසින්. ඒ පින්වන්ත සත්පුරුෂ සාධූන්ට ධර්ම ශ්‍රවණය කරන ඔබ අප හැම දිනාටම මේ දේශනාව උතුම් ධර්මාවබෝධය පිණිසම උපකාර වේවා. පින්වත්නි, අද දේශනාව සඳහා මාතෘකා කරගත්තේ එක සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාවක් කියලා කිව්වට මේ සූත්‍ර දේශනාවට තියෙන්නම ගාථා දෙකයි. එන්නු පළවෙනි ගාථාවේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේගෙන් අහපු ප්‍රශ්න ටික. දෙවෙනි ගාථාවේ තියෙන්නේ ඒ ප්‍රශ්න වලට තථාගතයන් වහන්සේ දුන්න උත්තර ටික. බුද්ධාවවාද වශයෙන් පිළිතුරුනි මේ දේශනාවේ තියෙන්නේ 4 පද ගාථාවක්. දැන් හිතේ පොඩි මේක කියන්නේ ගාථා 4ක් පද 4ක ගාථාවක් කියනවා. නුවරේ ගවිලා මදි වගේ කියලා හිතනවා දන්නේ නැහැ. හැබැයි ඒක එහෙම හිතන්න එපා. මොකද බුදුරජාණන් වහන්සේ 4 පද ගාථාවක්වත් දේශනා කරන්නේ නැහැ ශ්‍රාවකයාට නිවන ඒක තුල කැටි නොකොට. හැබැයි 4 පද ගාථාව උනත් පළදරන්නේ කියපු බණ ප්‍රමාණයටම නෙමෙයි ශ්‍රාවකයා මේ දේශනාව ඇතුලේ තමන්ගේ ප්‍රඥාව හසුරුවගත. මේක මම කිව්වේ මදි වේරුවට. මොකද දැන් පින්නතුන් අහලා තියෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගිහි කාලේ නම උපතිස්ස. උපතිස්ස තරුණයා ඇත්ති හැටියට වියදම් කරලා සල්ලි විසි කරලා විනෝද වෙච්ච තරුණයෙක්. සරල අදහසක්. හොඳට ධනෙ තිබුණා, හොඳට දේපල තිබුණා, ඇති හැටියට සල්ලි වියදම් කර කර යාළු මිත්‍රයෝ එක්ක සතුටු වෙච්ච තරුණයෙක් උපතිස්ස. ඒ උපතිස්ස තරුණයා ගිරග්ග සමාජ්‍ය කියන මේ මහ උත්සව ශ්‍රීයෙන් පැවැත්වෙච්ච සැනකෙළිය බලන්නත් ගියා. දහම කියනවා සතුටු වෙන්න ඕන තැන සතුටු වුණා. සංවේග වෙන්න ඕන තැන සංවේගයක් ඇති වුණා. සල්ලි විසි කරන්න ඕන තැන ඔබ බලලා සල්ලි විසි කළා කියනවා. අදත් එහෙමනේ. හැබැයි විටක සතුටු වෙනවා, විටක ශෝක වෙනවා, විටක සල්ලි විසි කර කර තෑගි දිදී සතුටු වෙනවා. ඔය ඔක්කොම ඇස්සේ උපතිස්ස තරුණයාට තේරෙනවා මේවා ඔක්කොම ඇස්සේ මහ මොකද්ද කිස් බවක් තියෙනවා කියලා. ඒක ඇතුළාන්තේ නිකන් ඉංගියක්. ඒකේ මහ මොකද්ද හිස් බවක් දැනෙනවා කියලා. හැබැයි සතුටු වෙන තැන සතුටුත් වෙනවා, ශෝක වෙන තැන ශෝකයක් දැනෙනවා. නටන ගායනායට නාටිකාංගනාවන්ට එහෙම සල්ලි තෑගි භෝග දෙනකොට ඒවත් දීලා සතුටු වෙනවා එහෙම. හැබැයි ඕව අස්සෙත් මහ මොකද්ද හිස් බවක් උපතිස්ස තරුණයට පේනවා.
ඔන්න ඕක මතින් තමයි තමන්ගේ මිත්‍රයත් එක්ක පින්නතුනේ ධර්ම හොයන්න පටන් ගන්න. ඔය හොයාගෙන යන ගමනේ නොඑක් ශාස්ත්‍රවරු හමු වුණා. ඒ අය කවුරුවත් සමර්ථ වුණේ නැහැ. උපතිස්ස තරුණයාගේ අතුලාන්තේ පැන නගින එක සතුටුදායී විදිහට එළියට ගන්න. ඔහොම යන ගමනේ තමයි පින්නතුනේ හමු වුණේ අස්සජී කියන රහතන් වහන්සේ. අස්සජී ආමුදුරුවන්ගේ ඉරියව් පැවැත්ම දාන්ත ගමන බිමන මේවා දැක්කම හිතුණා වෙන කිසි කෙනෙක් ළඟ නොදුටපු මොකද්ද නිවීමක් මේ උත්තමයාග තියෙනවා. බලනකොටම පේනවා මේක බාහිරින් තවරගත්තු සංවරයක් නෙමෙයි, ඇතුළාන්තේ නිවීමෙන්ම එළියට ප්‍රකට වෙන එක කියලා. ඒක හොයන්න පුළුවන්. සතිමත් කෙනෙකුට, සිහිනුවණ ඇති කෙනෙකුට සංවරය බාහිරින් පටලෝපු එකක්ද ඇතුළාන්තයෙන් පැනනගෙන එකක්ද කියලා හොයාගන්න අමාරු නෑ පිළිතුර. එතුණ ඒකාන්තයෙන් මේ උත්තමයා ළඟ නම් මොකක් හරි එකක් තියෙනවා. කිට්ටු කරලා ඇහුවා ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද? බලන්න කොහොමද දැක්කේ? ඔබ වහන්සේ ගුරුවරයා කවුද? ඔබ වහන්සේ කාගේ ධර්මයක්ද පිළිගන්නේ? ඔබ වහන්සේ දන්න ධර්මයක් තියෙනවා නම් මට දේශනා කරන්න කිව්වා. අස්සජී රහතන් වහන්සේ වදාළේ මොකද්ද? මම මහා ලොකු බණක් නම් දන්නේ මම ලොකුට ගැඹුරට එහෙම මම ධර්මයන් නම් දන්නේ කිව්වා. දැන් අද නම් මොකක් වෙයි? අපේ මං හිතාගෙන හිටියේ මේ හරි සෞඛ්‍ය වැඩන්නේ උනේ කියලා නේ. මම මේ කියන්නේ සෙනහවටම නෙමෙයි. මම මේ කියන්නේ අද අපේ සිතිවිල්ල ගලන්නේ කොහෙටද කියන එකයි. ධර්මයේ කියන්නේ ඇත්තටම කැඩපතක්. අපිට ඉතින් මහලොකුවට මම නම් හිතන් හිටියේ වඩින විදිහටම මම මෙතන හිටවල රහත් වෙන්න බණියයි කියලා එමි හිතනවනේ. හැබැයි ඒ වෙලාවේ බණ පොත කියවන මට අදට මේ බණ කියන මට අදටත් පින්නතුනේ උපතිස්ස තරුණයාගේ මම මේ කියන්නේ සාරිපුත්ත රහතන් මහරහතන් වහන්සේගේ නෙමෙයි. උපතිස්ස තරුණයාගේ මේ නාට්‍ය බලලා නලු නිලියන්ට තෑගි භෝග දිදී සතුටු වෙච්ච උපතිස්ස තරුණයාගේ මේ උත්තරය අදටත් පින්නතුනේ මාව සංවේගයට කොමුණු අදට දීප උත්තරේ මොකක්ද? මට අකුරු ගාන වැඩි වෙන්න ඕනේ නැහැ කිව්වා. මට අකුරු ගාන වැඩි වෙන්න ඕනේ. මට ඕනේ අර්ථය විතරයි කිව්වා. ඔබ වහන්සේ දන්න ටික දෙසන්න මම මගේ හැරී කරගන්නවා කිව්වා. කොහොමද පින්වත්නි උත්තරේ? ඒ උත්තරයේ ඇතුලේ තියෙනවා ඔබ වහන්සේ දන්නේ ටිකයි නම් ටික දේශනා කරන්න. ඒ අවබෝධ කරගන්න අසමර්ථ වුණොත් ඒක ඔබ වහන්සේගේ වරද නෙමෙයි. ඒක මගේ අඩුපාඩුව. දැන් අද ප්‍රශ්නේ වෙලා තියෙන්නේ තමන්ගේ අවබෝධයට නොපැමිණි මෙහිලා වරද තමා තුළට ගන්නේ නැහැ පින්වත්. ඒක තියෙනවා කවුරු පිටද? දේශකෙපි මේ හාඳුරු වැඩේ කරලා ගින හැරියට. නැත්තම් අපිට සෝවාන් වෙන්න තිබ්බා. අලුත් ගොහාර වැඩි වැරද්දුවා. මම මේ කියන්නේ හිතන්න අද අපි ඉන්නේ එතන නෙමෙයිද? ඒ කියන්නේ මේ දේශනාව ඇත්තටම සාර්ථක වෙන්නේ මම මගේ කොටස හරියටම කරනවා කියලා මම මේ ධර්මාසනේ ඉඳ ගන්න ඕන. ඔබ ඔබේ කොටස හරියටම කරගන්නවා කියලා ඔබ උතන ඉඳ ගන්න ඕන. එහෙම වෙච්ච දවසට ආපහු වාරයක් මේ ශාසනය ඇතුලේ මගපලලාභීන් පහළ වෙනවද නැද්ද? පහළ වෙනවා. හැබැයි මේක වෙලා තියෙන්නේ මම හිතනවා මම ওই කියන එක කියලා යනවා ඔය හැත්තකෝ මේක වැඩේ හදා ගන්න ඕනේ කියලා නම් ඔබත් හිතනවා නම් අපේ වැඩේ තියෙන්නේ හාමුදුරුවෝ ඇත්තේ කියලා මතක තියාගන්න. සම්ප්‍රදායක් රැකෙන්න අපි බුදුදහමේ කරුණු කෙරෙයි. හැබැයි ආපහු වාරයක් පින්නතුනේ ශාසනය පණ ගන්නවන්න අපිට බැරි වෙයි. ඒ වෙලාවේ උපතිස්ස තරුණයාට හිතෙන්න ඇති දන්න මහලොකු බණකුත් නැත්තම්. හැබැයි ඒ දන්න ටිකක් මෙච්චර නිවීමක් නිවලා තියෙනවා නම් උන්වහන්සේගේ ශාස්ත්‍රඥ වහන්සේ කොහොමද කියලා නුවණකාරයෙක් පිට උපතිස්ස තරුණයාට හිතෙන්නේ. දන්නේත් පද හතරක ගාතාවක් විතරයි කියනවා නම් හැබැයි එහෙම ගාතාවක් දැනගන්න මෙච්චර නිවිලා
ඔන්න බලන්න නුවණක්කාරයාගේ පින්වත්නි නුවණැති කෙනාගේ විමසුම කොහෙටද යන්නේ කියලා. මතක තබා ගත යුත්තේ එහෙනම්. හුඟා දැනගත්තත් නිවිලා නැත්තම් අපරාධෙද? හැබැයි ටිකක් දැනගත්තු ටිකකින් නිවිලා. අපි ওই දෙකෙන් කොකටද යන්නේ? උත්තර දෙන්න යන්න එපා තමක් හිතන්න. අන්තිමේදී පින්නතුනි යේ ධම්මා හේතුප්පභවා තේසං හේතු තථාගතෝ ආහ කියන ගාථාවේ පද 4 කියන්න බැරි වුණා. පද 2 කියනකොට උපතිස්ස මානවකයා අර සතුටු වෙවි නැටුම් ගැයුම් බල ඒ නලු නිදියන්ට තෑගි දිදී සතුටු වෙච්ච කෙනා ඒ ගාථාවේ පළවෙනි පද 2 ඉවර වෙනකොට සෝවාන් වුණා. දැන් ඇත්තටම දේශකයන් වහන්සේ කලේ පද 2ක් දෙසන එක. ඒ පද 2 ඇතුලේ ඉතුරු පද 2 දෙසන්නත් කලින් සෝතාපන්න ඵලයට පැමිණෙන්න නම් මෙහි වැඩි කොටස කරගත්තේ දේශකයාද ශ්‍රාවකයා? ශ්‍රාවකයා. එහෙමම කරගන්න ඔය ඇත්තට. ඒ නිසා දැන් බර පටන් ගමු. පින්නතුනි මාතෘකා කරපු සූත්‍රයේ තියෙන්නේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ. දේවතා සංයුත්තේ පින්නතුනි ලෝක සූත්‍රය කියලා ලස්සන සූත්‍රයක් තියෙනවා. ලෝක සූත්‍රය. දවසක් බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ආව දේවතාවෙක්. දේවතාව ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා පින්නතුනි පළවෙනි ගාථාවෙන් ප්‍රශ්න ටිකක්. කිස්මින් ලෝකෝ සමුප්පන්නෝ කිස්මින් කුබ්බති සංකවං කිස්ස ලෝකෝ උපාදාය කිස්මින් ලෝකෝ විහඤ්ඤති. මේ ප්‍රශ්න වලට බුදුරජාණන් වහන්සේ දීපු උත්තර තේරුම් ගන්න බැරි වුණා. මේ අහපු ප්‍රශ්න තේරුම් ගත්තත් ඇති පින්නතුනේ මේ බණට. මොකද මේ ප්‍රශ්න ටික මේ දෙවියෙක් අහන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. මේ දේවතාවෙක් කියන්නේ කොච්චර පින් කරලා ඒ පිනෙන් උපන්න ඵලධර්ම හැටියට දිව්‍යමය සැපයක් විඳින කෙනෙක්. හැබැයි දිව්‍ය සැපේ ඉඳලා මේ ලෝකේ පිළිබඳව පින්නතුනේ ගැඹුරු විමසීමක් මේ දෙවියට තිබිලා තියෙනවද නැද්ද? මේ දෙවියට තිබිලා තියෙනවා. ඒ කියන්නේ දිව්‍ය සැපතෙන් වත් පින්නතුනේ මත් වෙන තැනක මේ දෙවියා ඉඳලා නැහැ. නැත්තම් මෙහෙම ප්‍රශ්න ටිකක් අහන්නේ දෙවියෙක්. දෙවියන් පළවෙනි ප්‍රශ්නේ කිස්මින් ලෝකෝ සමුප්පන්නෝ ලෝකය හටගත්තා කියන්නේ කුමක හට ගැනීමද? එහෙමත් නැත්තම් කුමක් හටගත්තොත්ද ලෝකය හටගත්තා කියන්නේ? දැන් මේක කිව්ව ගමන් හිතේ අද නම් මේ බණ හතේ සෞතු මේක වෙන්න යන්නේ තීරෙන්නේ නැහැ කියලා. බය වෙන්න එපා. අපි දේශකයන් වහන්සේ නමක් වැඩම කරවා ගන්න පින්නතුනේ තේරෙන්නේ නැති එක තෝරගන්නනේ. අපි ඒකට මහන්සි වෙනවා. කිස්මින් ලෝකෝ සමුප්පන්නෝ දෙවිය අහනවා කුමක් හට ගැනීමද ලෝකයේ හට ගැනීම කියන්නේ? එහෙමත් නැත්නම් ලෝකය හටගත්තා කියන්නේ කුමක් හටගත්තොත්ද ලෝකය හටගත්තා කියන්නේ? දෙක කිස්මින් කුබ්බති සංතවං ඒ හටගන්න ලෝකය එක්ව වාසය කරන්නේ කුමක් එක්කද? බලන්නකො මේ ප්‍රශ්නවල දිග පළල. පළවෙනි එක කුමක් හට ගැනීමද ලෝකයේ හට ගැනීම කියන්නේ? දැන් අපි හිතනවානේ සමහර අය අපිනුත් අහන තියෙනවා මේ ලෝකයේ ආරම්භය කොහොමද වුනේ? මේ ලෝකේ හට ගැනීම ගැන බුදුහාමුදුරන්ගේ අදහස මොකක්ද? අහනවානේ මේ ප්‍රශ්න තියෙනවා. ඔන්න උත්තර තියෙනවා. මේ ලෝකයේ හට ගැනීම කියන්නේ කුමක හට ගැනීමද? කුමක් හටගත්තොත්ද ලෝකය හටගත්තා කියන්නේ? ඊළඟ එක ඒ ලෝකය කුමක් එක්ව වාසය කරනවද? තුන්වෙනි ප්‍රශ්නය කිස්ස ලෝකෝ උපාදාය කිස්මින් ලෝකෝ විහඤ්ඤති
කුමක්ද ලෝකය උපාදානය කරන්නේ? උපාදානය කරගෙන ලෝකය පෙළෙන්නේ, වෙහෙසෙන්නේ, පීඩාවටපත් වෙන්නේ කුමකින්ද? මේ ප්‍රශ්න ටික අපිට තියෙනවද නැද්ද? ටික ටික හරි. ටික ටික හරි තියෙන ප්‍රශ්න ටික. බුදුරජාණන් වහන්සේගේ උත්තරේ තමයි චස්සු ලෝකෝ සමුප්පන්නෝ චස්සු කුබ්බති සන්තවං චන්නමේව උපාදාය චස්සු ලෝකෝ විහඤ්ඤති. චස්සු ලෝකෝ සමුප්පන්නෝ. දැන් දෙවිය අහපු පළවෙනි ප්‍රශ්නේ මොකද්ද? කිස්මින් ලෝකෝ සමුප්පන්නෝ. කුමක හට ගැනීමද ලෝකයේ හට ගැනීම කියන්නේ? තථාගතයන් වහන්සේගේ උත්තරය තමයි චස්සු ලෝකෝ සමුප්පන්නෝ. ආයතන 6 පහළ වීම තමයි ලෝකයේ හට ගැනීම කියලා කියන්නේ. දැන් අපි හිතන් හිටියට අපි මේ දුප්පත් මිනිස්සු කියලා එහෙම හිතන්න එපා. අපි හැමෝටම ආයතන 6ක් තියෙනවා. අපි හැමෝටම ආයතන 6ක් තියෙනවා. ආයතන 6. මොනවද ආයතන 6? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. ඔය තමයි ආයතන 6. ආයතන 6ක් නම් ඉතින් ජයටම නිෂ්පාදනය කෙරෙන්න බෑ. නේ? හොඳට කෙරෙනවද නැද්ද? කෙරෙන. ඒක හොඳයි. මේ ආයතන 6න් මොනවද නිෂ්පාදනය කරන්නේ? පුදුම තරම් අපි කෙලස් ටික හදන්නේ ඕකේ නේද? රෑ නෑ, දවල් නෑ නේ. කෙලස්. බුදුහාමුදුරුවෝ නම් අපිට වදාළේ ඔය ආයතන 6 වහලා දාන්න කියලා. ඔය ආයතන 6 වහලා දාන්න කිව්වේ ඉන්ද්‍රියසු බුත්තද්වාරෝ හෝත කියලා නේ කිව්වේ. ඉඳුරන්හි වහපු දොර ඇති කෙනෙක් වෙන්න කියලානේ ආයතන 6 වහලා දාන්න කියලා කිව්වේ. ඔය ආයතන 6න් පාඩු ලබන තරමට හොඳයි. හැබැයි අපිට මේ ආයතන 6 වහන්න බෑ. ඔය ආයතන 6 වහන්නේ නැතුව ඔය ආයතන 6 ඇරලම තිබ්බ නිසා දැන් මොකද උනේ? නිෂ්පාදන කාර්ය ශීඝ්‍රයි කෙලස්. මම මේ සරලව කියන්නේ අපිට දැනෙන්නයි මතක තියෙන්නයි. හැබැයි ආනන්දයෙන් ප්‍රඥාවට කියනවනේ මේ සිනහවෙන්ම අවබෝධය කරා යන්න බලන්න. බුදුරජාණන් වහන්සේ වදාළේ ඔන්නෝය අභ්‍යන්තර ආයතන 6 පහළ වීම තමයි මොකද්ද? ලෝකයේ පහළ වීම කියලා කියන්නේ. දැන් අපිට නම් ලෝකේ කිව්වම හිතුනේ පින්නතුනේ මේ චක්‍රාවාට මේ සෞරග්‍රහ මණ්ඩලය ඇමරිකාව කැනඩාව රුසියාව ඔය ඔක්කොම එකගත්තු ලෝක ගෝලයේ අපිට ලෝකෙ කිව්ව ගමන් අපිට අරමුණු වෙන්නේ ඕවනේ. ඒ බුදුරජාණන් වහන්සේ ලෝකයේ හට ගැනීම ආයතන 6 හට ගැනීමයි කියලා දේශනා කළේ. ඒකට හේතුව තමයි ඔය ආයතන 6ට යම්මක් අත්දැකීමක් නොවන තාක්කල් ඒ කිසිවක් අපේ ලෝකෙට අයිති නෑ. ඒ කියන්නේ මගේ ලෝකය වෙන්නේ මගේ ආයතනික අත්දැකීම් පරාසයයි. ඔබේ ලෝකය වෙන්නේ ඔබේ ආයතනික අත්දැකීම් පරාසය. ඊට එහා දෙයක් තියෙනවා. ඒ එහා දෙයක් අපේ ලෝකයට අදාළ නැහැ. දැන් සරල දෙයක් මෙහෙම හිතන්න. ලොස් ඇන්ජලිස් වල ඇවිදුන රැව්ගින්න. ඔය සම්බන්ධව කිසිම ආකාරයකින් අපේ ආයතනයකට තොරතුරක් නොයන තාක්කල් අපිට ඔය සම්බන්ධව සිතිවිලි මාත්‍රයක් තියෙනවා. හැබැයි ඕක කනට වැටිච්ච ගමන්ම අපේ අපෝ කියලා ඔන්න එක අතක් කම්මුලට යනවා. ඔන්න දැන් මේක අපේ ලෝකයේ අත්දැකීම. සංයුක්ත නිකායේ සලායතන සංයුත්තේ තියෙනවා පින්නතුනේ සූත්‍රයක් සබ්බ සූත්‍රය කියලා.
සබ්බංගෝ භික්ඛවේ දේසිස්සාමි මහණෙනි නුඹලට සියල්ල දේශනා කරමි. මහණෙනි නුඹලට සියල්ල දේශනා කරමි. එකක් දෙකක් තුනක් හතරක් 100ක් 200ක් නෙමෙයි. සියල්ල දේශනා කරමි. සියල්ල. මහණෙනි සියල්ල යනු කුමක්ද? මහණෙනි සියල්ල යනු ඇසක් රූපය, කන සද්දය, නාසය ගඳ සුවඳ, දිව රස මිහිරක්, ශරීරය ස්පර්ශය, මනස ධර්ම උච්චරයි. දැන් කවුරු හරි ආවොත් එහෙම අපේ ඔය සියල්ල ඇරෙන්න මම වෙන සියල්ලක් පෙන්නනවා කියලා. එහෙම මරුභාරයක් තියනවද? ඔය සියල්ල ඇරෙන්න මම වෙන සියල්ලක් පෙන්නනවා කියලා ආවොත් එහෙම බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි එහෙම කියාගෙන එයා ආවට ඒක ඒ මිනිස්යාගේ වචන මාත්‍රය විතරයි. කරන්න පුළුවන් වැඩ නෙමෙයි. ඇයි? විශේෂ වෙන්නේ නැහැ. ඇයි ඔය ආයතන හයෙන් අර වෙන මොනවත් විශේෂ වෙන්න දේවල් තියනවද? විශේෂ වෙන්න තැන් නැහැ. රූප ශබ්ද ඇරුණකොට ඔය හය ඇරුණකොට වෙන විශේෂ වෙන්න අරමුණු තියනවද? එහෙමත් නැහැ. ග්‍රහණය කරගන්න දොරවලුත් ඔච්චරයි. ඔය දොරවල් වලට ග්‍රහණය වෙන්න තියෙන දේවලුත් ඔච්චර තමයි. එහෙනම් මතක තියාගන්න යමක් ඇහෙන්නේ නැති තාක්කල් යමක් දකින්නේ නැති තාක්කල් ඕවා අපේ ලෝකයට අදාළ දේවල් වෙන්නේ නැහැ. ඒ නිසා ලෝකයේ හට ගැනීම කියලා කියන්නේ මතක තියාගන්න අභ්‍යන්තර ලෝකේ අභ්‍යන්තර ආයතනයි පහළ වීමයි. සමහර අය හිතනවා මේ ලෝකේ කවද්ද පටන් ගත්තේ කියලා. කොච්චර එහාට හොයාගෙන ගියත් කිසි තේරුමක් නැහැ. ඉවරයක් නැති වැඩ නිකම් මහන්සියක්. හැබැයි එයා දැක්කොත් එහෙම පින්නතුනේ මේ ආයතන හයේ පහළ වීම තමයි ලෝකේ සමුදය කියලා. එයාට ඒ ප්‍රශ්නෙට උත්තරයක් හොයන එක ළඟම තියනවද නැද්ද? ළඟම තියනවා පින්නතුනේ. කෙලවරක් දකින්න බැරි තැනක් නෙවෙයි. පැහැදිලිද පින්නතුනේ? පින්නතුනි ඔබ මතක් කරන්න ධම්මචක්කපවත්තන සූත්‍රයේ විස්තර කරනවා චතුරාර්ය සත්‍යනේ. ඔය ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරන චතුරාර්ය සත්‍යය විස්තරාත්මකව දෙසූ දේශනාව තමයි සත්‍ය විභංග සූත්‍රය කියලා කියන්නේ. අහලා තියෙනවද? දැන් ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරනවා මහණෙනි දුක්ඛාර්ය සත්‍ය යනු කුමක්ද? ජාති දුක්ඛ, ජරා දුක්ඛ වුණ දේශනා කරනවා. සත්‍ය විභංග සූත්‍රයේ දේශනා කරනවා මහණෙනි ජාතිය යනු කුමක්ද? ජරාව යනු කුමක්ද? ව්‍යාධිය යනු කුමක්ද? මරණය යනු කුමක්ද? තේරුණාද? දුක්ඛාර්ය සත්‍ය විස්තර කරන දුක්ඛාර්ය සත්‍ය කුමක්ද කියලා ජාති දුක්ඛ, ජරා දුක්ඛ ආදී වශයෙන් දේශනා කරනවා ධම්මචක්කපවත්තන සූත්‍රයේ. සත්‍ය විභංග සූත්‍රයේදී ජාති දුක්ඛ, ජරා දුක්ඛ කියව ටික ඒ ටිකක් විස්තර කරනවා. ඔන්න ඔතන ජාති කියන එක විස්තර කරන්නේ කොහොමද? ජාති කියන එක විස්තර කරන්න පින්නතුනේ කොහොමද? පින්වත්නි යම් කිසි සත්වයේ යා තේසං සත්තානං තම්හි සත්ත නිකායේ ජාති. කොහොම විස්තර කරගෙන ගිහිල්ලා එක වචනයක් කියනවා ආයතනානං පටිලාභෝ. ආයතනානං පටිලාභෝ. ආයතනානං පටිලාභෝ කියන්නේ ආයතනයන්ගේ ප්‍රතිලාභය. ආයතනයන්ගේ ප්‍රතිලාභය කිව්වේ ඔය කිව්ව ඇස කන නාසය දිව ශරීරය මනස කියන ආයතන හයේ පහළ වීම. ඕක තමයි ජාතිය. ඒක තමයි මේ සූත්‍රයේ වදාළේ ලෝකේ හටගැන්ම කියන්නේ ඕක තමයි. දැන් පැහැදිලිද කියලා? දැන් ඔබට හිතෙන්න පුළුවන් තව දෙයක්. දැන් හිතෙන්න පුළුවන් දැන් මෙහෙම ටිකක් ගැඹුරින් කරුණු කිව්වට කමක් නැහැ නේද? දැන් අපිට හිතෙන්න පුළුවන්
ඔන්න මේ ටික හොඳට තේරුම් ගන්න. ආයතන හයේ පහළ වීම තමයි ජාතිය කියන්නේ. ලෝකයේ සමුදය. ලෝකයේ හටගැන්ම. දැන් හිතෙන්න පුළුවන් ඔය ආයතන හය පහළ වුණේ කවද්ද කියලා අපිට හෙව්වොත් හිතේ මං උපන්න දවසේ තමයි ඔය ආයතන හය පහළ වුණේ. ඒ ටික තමයි ඔය තියෙන්නේ කියලා. කිසි ලෙසකවත් ඒක එහෙම දකින්න එපා. මේ ආයතන හය කියලා කියන්නේ පින්වත්නි උපදිනකොට ලැබිලා තාම තියෙන එකක් නෙවෙයි පින්වත්නි. මේ ආයතන හයේ පහළ වීම සිද්ධ වෙන්නේ ආයතනයන්ට ඉන්ද්‍රියයන්ට ගෝචර වෙන වස්තුව ගෝචර වන ක්ෂණයේ තමයි පින්තුනි මොහොතේ තමයි ආයතනයන්ගේ පහළ වීම සිද්ධ වෙන්නේ. එහෙනම් මේ හැම මොහොතකම තියෙන්නේ ජාති. මේ හැම මොහොතකම තමයි ජාතිය කියන එක තියෙන්නේ. ක්ෂණයක් තුලයි ජාතිය. ඒ ක්ෂණයම මොකද්ද තියෙන්නේ? මරණෙත් තියෙනවා. එහෙනම් ක්ෂණයක් තුල කතාවක් නෙවෙයිද බුදුහාඳුරු දේශනා කරන්නේ? අපි මේ අවුරුදු ගණන් සැලසුම් කරලා තියන් හිටියට වෙන්නතුනේ බුදුහාමුදුරුවන්ගේ දහමේ පින්වත්නි අපිව යොමු කරන්නේ ක්ෂණයකටයි. පැහැදිලිද? ඒ ක්ෂණය තුල පින්වතුනේ හේතු සකස් වුණොත් නැවත ආයතනයන්ගේ පහළවීම සිද්ධ වෙනවා. හැබැයි ඒ ක්ෂණය තුල පින්වතුනේ හේතු සකස් නොකළොත් ආයතනයන්ගේ නිරෝධයයි. හරි? එතනින් එහාට ඔක් ගැන කියන්නේ නැහැ. ඊට බලන්න සෙනග නැතුවේ. ඒ නිසා පින්වත්නි මේ හොඳට තේරුම් ගන්න මේ ආයතන හය පහළ වුණා නම් ඕක තමයි පින්වත්නි සංසාරය කියන්නේ, ලෝකේ කියන්නේ. එයි සංසාරය විස්තර කළේ කොහොමද? කන්දානං පටිපාටි ධාතු ආයතනානිච අබ්බුච්චින්නං වර්තමාන සංසාරෝති පවිච්චති. ස්කන්ධයන්ගේ ධාතුන්ගේ ආයතනයන්ගේ නොසින්දී මේ මොහොත දක්වා පැමිණීම ඕක තමයි සංසාරේ. අබ්බුච්චින්නං වර්තමාන මේ මොහොත තුල පැවැත්ම. එහෙනම් මොහොතක්. එහෙනම් මතක තියාගන්න සසර කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් සසර කියන එක පැනවෙන්නේ ක්ෂණයක. දැන් තේරුණාද? එහෙනම් සසර පැනවෙන්නේ මේ ක්ෂණය. ඔබ මේ ක්ෂණය තුල එක්ක සසර හදනවා එක්ක නිවිලා. ක්ෂණය. දැන් බුදුරජාණන් වහන්සේගෙන් දේවතාව අහන දෙවෙනි ප්‍රශ්නේ. දැන් පළවෙනි එක ඇහුවේ කිස්මින් ලෝකෝ සමුප්පන්නෝ. මේ ලෝකයේ හට ගැනීම කියන්නේ කුමක හට ගැනීමද? බුදුහාමරව දාලා අභ්‍යන්තර ආයතන හයේ හට ගැනීම තමයි ලෝකයේ හට ගැනීම. දෙවියන් දෙවෙනි ප්‍රශ්නය කිස්මින් කුබ්බති සන්තවං. මේ හටගත්තු ආයතන ලෝකය එක්ව වාසය කරන්නේ කුමක් එක්කද? බුදුරජාණන් වහන්සේ වදාලා චස්සු කුබ්බති සන්තවං. බාහිර ආයතන වෙච්ච රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ ධර්ම එක තමයි මේ ආයතන හය එකතු වෙන්නේ. අභ්‍යන්තර ආයතන හය පහළ වුණා. ඒ පහළවීම තමයි ලෝකේ පහළවීම. මේ හය එක්ව වාසය කරන්නේ මොකක් එක්කද? ඇස රූප එක්ක, කන ශබ්ද එක්ක, නාසය ගඳ සුවඳ එක්ක, දිව රස මිහිර එක්ක, ශරීරයේ ස්පර්ශ එක්ක, මනස ධර්ම එක්ක. ඔය ටික. හරිනේ? දැන් එතකොට ඔන්න හේතු නිසා දැන් තව දෙයක් කියන්න. දැන් ඔය ආයතන ලෝකේ පහළවීමනේ ලෝකයේ පහළවීම කියන්නේ. සංසාරය කියන්නේ තෝකමනේ. ඔය ආයතන ලෝකය විකල නොවි පහළ වෙන්නේ පිනේ අනුග්‍රහයෙන්ද පවේ අනුග්‍රහයෙන්ද කියන්නේ බලන්න. පිනේ අනුග්‍රහය. ඇස කන නාසය ආදී මේ ආයතන 6 විකල නැතුව. ඒ කියන්නේ හොඳට රූප පේන්න, කනට ශබ්ද ඇහෙන්න ඔහොම පහළ වෙන්නේ පිනේ අනුග්‍රහය. පිනේ අනුග්‍රහය.
පිනේ අනුග්‍රහයෙන් විකල නැතුව හොඳට හම්බ වුණා. හොඳට හරි ආය හම්බුනේ. ඒක තමයි ඊළඟ ප්‍රශ්නේ. දැන් පිනේ අනුග්‍රහයෙන් මේ ටික විකල නැතුව පහළ වුණා. ඒක හරි. විකල වෙලා හරි විකල නැතුව හරි ආය මේක පහළ වෙන්නේ ඇයි? ඕකනේ සංසාරේ කියන්නේ. ඕකනේ ලෝකේ කියන්නේ. ඇයි ආය මේක පහළ වෙන්නේ? තණ්හාව නිසා. රූප දැකලා මදි. ඒ හින්දා ආය පහළ වෙනවා. ශබ්ද අහලා මදි. ඒ හින්දා ආය කලින් පහළ වීම තියෙනවා. මේ ක්ෂණයක කතාවක් ගැන කියන්නේ. එක ක්ෂණයක රූප දැකලා කැමැත්ත තියෙන නිසා, ඒ කැමැත්ත නිසා, ආසාව නිසා ඊළඟ ක්ෂණයට ඇසී පහළ වීම. දැන් මතක තියාගන්න, ඔය ආයතන හයේ පහළ වීම නම් ලෝකයේ පහළ වීම සංසාරය කියන්නේ. ඔය ආයතන හයේ විකල නැති පහළ වීම පිනේ. හැබැයි ඔය ආයතන හය ආය පහළ වෙන්නේ තණ්හාවයි. එහෙනම් තණ්හාවයි පිනයි අතර එකට යෑමක් තියනවද නැද්ද? එකට යෑමක් තියෙනවා. ඔන්න වදාලා මොකද්ද? මජ්ක්‍ධිම නිකායේ මහා චත්තාරීසක සූත්‍රය වනපොත් කියවන ධර්මකාමීන් කියවන්න පින ගැන කියති වදාලා අත්තිබික්කවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්. සම්මා දිට්ඨියක් තියෙනවා මහණෙනි, සාසවා කෙලෙස් සහිත, පුඤ්ඤ භාගියා පින් කියන කොටටයි වැටෙන්නේ, උපදිවේපක්කා මතු විපාක සහිතයි. දැන් තේරුණා? බුදුහාමුදුරුවෝ ඒක තමයි වදාළේ මහණෙනි ඔය පින කියන එක ඉක්මවන ශ්‍රාවකෙක් වෙන්න කියලා. පින ඉක්මවන ශ්‍රාවකෙක් වෙන්න. දැන් ඔය ආයතන හය එක්ව වාසය කරන්නේ මොකක් එක්කද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ ධර්ම එක්ක. මෙහින් මේ ටික, එහෙන් ඒ ටික. හරි. දැන් පින්වත්නි ඔය ටික තමයි එක්ව වාසය කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගෙන් දෙවි අහනවා කිස්ස ලෝකෝ උපාදාය කිස්මින් ලෝකෝ විහඤ්ඤති. කුමන ලෝකයක් උපාදානය කරගෙන කුමන ලෝකයක බැඳිලා ලෝකයා කුමකද පෙළෙන්නේ? චස්සු ලෝකෝ උපාදාය චන්නමේව උපාදාය චස්සු ලෝකෝ විහඤ්ඤති. ඒ අභ්‍යන්තර ආයතන හය, ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන මේ ආයතන හය ඊළඟට බාහිර ආයතන විච්ච රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන මේවා ඒවාම පින්නතුනේ උපාදානය කරගෙන ඒවයිම බැඳිලා ඒවම අභිනන්දනය කරගෙන ඒ ආයතන ලෝකයේම තමයි පෙනෙන්නේ, වෙහෙසෙන්නේ, පීඩාවටපත් වෙන්නේ. දැන් ඔබ තේරුම් ගන්න. දැන් අභ්‍යන්තර ආයතන තියෙන ස්කරණාසී දිව ශරීරයේ මනස. බාහිර ආයතන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම. දැන් ප්‍රශ්නේ ඕක නෙමෙයි. දැන් අතීත හේතු නිසා, අතීත කරුණු නිසා ඇසේ පහළ වීම වුණානේ. ආපහු කියනවා මේ උපන්න දවසේ හම්බෙච්ච මේ ඇහැ ගැන නෙවෙයි කතා කරන්නේ, මේ මොහොත ගැනයි කතා කරන්නේ. දැන් ඒ ඇසේ පහළ වීම තියෙනවා නම් පින්නතුනේ රූපත් ලෝකේ ඇහැට පේන්න තියෙනවා නම් බුදුහාමුදුරෝ දේශනා කරන්නේ රූප බලන්න එපා කියලා නෙමෙයි. දැන් එහෙමත් කියපුවා හිටියා. එක දවසක් ආවා පින්වත්නි පාරාසරිය කියන බමුණෙක් හිටියා. පාරාසරියගේ අතවැසියේ ගෝලයෙක් හිටියා උත්තර කියලා මානවකයෙක්. උත්තර මානවකයා බුදුහාමුදුරෝ හමු වෙනාවට පස්සේ බුදුරජාණන් වහන්සේ අහන උත්තර මානවකයාගෙන් උත්තර නොබලගේ ශාස්ත්‍රවරයා නොබලට ඉන්ද්‍රිය භාවනාව ගැන දේශනා කරනවද නැද්ද කියලා දුවා. ඉන්ද්‍රිය භාවනාව කියන්නේ ඉන්ද්‍රිය සංවරය කියලා ගන්නකෝ. එහෙමයි දේශනා කරනවා කිව්වා. කොහොමද කියන්නේ කියලා දුවා. බුදුහාරෝ මේ වෙන කෙනෙක් කියන බණක් ගැන කොහොමද කියන්නේ කියලා. මේ ශාස්ත්‍රවරයා අපිට කියලා දීලා තියෙන්නේ ඉන්ද්‍රිය භාවනාව කියලා. එහෙන් රූප බලන්න එපා.
කනින් සද්ද අහන්න එපා. නහයෙන් ගඳ සුවඳ බලන්න එපා. ඕක බැලුවොත් නෙවෙයි පටලවිලි ඔක්කොම. ඇහෙන් රූප බැලුවේ නැත්තම් ওই ප්‍රශ්න නෑනේ. කනින් සද්ද ඇහුවේ නැත්තම් ওই ප්‍රශ්න නෑනේ. එහෙමයි අපිට කියලා තියෙන්නේ කිව්වා. බුදුහාමුදුරුවෝ අහගෙන ඉඳලා ආරාසලයට කියනවා මේ ඔය කියන විදිහට උපතින්ම අන්ධයන්ගේ හොඳට ඉන්ද්‍රිය භාවනාව කිරිලා ඇති නේද කියලා. ඒක දාඩිය දැම්ම උත්තර මානවකයට. එතකොට තමයි තේරුනේ කියපු එකේ තියෙන අවුල. ඇයි? උපතින්ම අන්ධයාට මෙලව රූපයක් දැකලා නැත්නම් ඒ මිනිස්යාගේ ඉන්ද්‍රිය භාවනාව ස්වභාවයෙන්ම කිරිලා තියෙන්න ඕනද නැද්ද? ස්වභාවයෙන්ම කිරිලා තියෙන්න ඕන. ඒ නිසා මතක තියාගන්න ඇසතියෙද්දි රූප නොදක ඉඳීම නෙමෙයි ඉන්ද්‍රිය භාවනාව හෝ ඉන්ද්‍රිය සංවරය හෝ කියන්නේ. ප්‍රශ්නේ එතන නෙමෙයි තියෙන්නේ. ප්‍රශ්නේ එතන නෙමෙයි තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ කොතනද? දැන් අපි හිතමු මෙහෙම. ධර්මයේ කියන ලස්සන උපමාවක්. කළු ගවයෙකුයි සුදු ගවයෙකුයි ඉන්නවා. මේ කළු ගවයයි සුදු ගවයයි දෙන්න එක ලණුවකේ දෙකලවරින් ගැට ගන්නවා. දැන් එක ලණුවක එක කෙලවරකින් සුදු ගවයා ගැට ගහලා ඒකෙම අනෙක් කෙලවරේ කළු ගවයා ගැට ගහලා. දැන් කළු ගවයාට බන්ධනේ කළු ගවයාට බන්ධනේ සුදු ගවයා. සුදු ගවයාට බන්ධනේ කළු ගවයා. දැන් කළු ගවයා නිදහස් කරන්න නම් ඒ කියන්නේ සුදු ගවයා මරන්න ඕන. එහෙම. දැන් කළු ගවයාට බන්ධනේ සුදු ගවයා නම් කළු ගවයා නිදහස් කරන්න සුදු ගවයා මරන්න එපා. අපිටත් හිතෙන්නේ එහෙම තමයි නේ. නෑ පින්නොත්. ඇත්තටම කළු ගවයාට බන්ධනේ සුදු ගවයාත් නෙමෙයි. සුදු ගවයාට බන්ධනේ කළු ගවයාත් නෙමෙයි. මේ දෙන්නටම බන්ධනේ ලණුව. කපන්න තියෙන ලණුව. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කළු ගවයා මරා සුදු ගවයා නිදහස් කිරීමක් ගැනවත් සුදු ගවයා ඝාතනය කරලා කළු ගවයා නිදහස් කිරීමක් ගැනවත් නෙවෙයි. සුදු ගවයාත් එසේ වුණාවේ කළු ගවයාත් එසේ වුණාවේ මේ දෙන්න පටලවපු ලණුව කපලා දැම්මම වැඩි. මේ කියන්නේ රූපත් ඇහැට පේන්න ලෝකෙ කොහෙද නැත්තේ. අතීත හේතු නිසා හරි ඇසේ පහළ වීමක් වුණා නම් හැබැයි ඉතින් පින්නතුනේ රහතන් වහන්සේ නමකට වුණත් රූප දකින්න තුනවත් අන්න බෑ. හැබැයි බුදුහාමුදුරුවෝ වදාළේ ඒ දැකපු රූපේ පිළිබඳව චන්දරාගයෙන් ලණුවකින් ගැට ගන්න කපලා දාගන්න කිව්වා. කොච්චර ලස්සන පාරක්ද. මෙහෙම දාමකුත් අපිට පින්නතුනේ බෑ කියනවා නම් අපි මොනතරම් වෘත සමාදානයකටද යන්න වෙන්නේ. බුදුහාමුදුරුවන්ගේ දහම කියන්නේ පින්නොත් ප්‍රඥාවන්තයන්ගේ දහම. බුදුහාමුදුරුවෝ දේශනා කරලා අපිව හිරකාරයෝ කරලා නැහැ. රූප බලන්න එපා, ශබ්ද අහන්න එපා, කන්න එපා, අඳින්න එපා, ලස්සනට ඉන්න එපා, ලස්සනට ගෙවල් හදන්න එපා, ලස්සනට පන්සල් හදන්න එපා, යාන වාහන අරන් පහසුවෙන් ඉන්න එපා. බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කරලා නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කළ ධර්මයේ උරුම ප්‍රඥාවන්තයන්ටයි. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රඥාවන්තයන්ගේ අතට ලැබෙන්න ඕන දහමක් ගෝත්‍රිකයෝ අතට ගියපුවාම පින්නතුනේ සමහර තැන්වල අද අපිම හිර වෙලාද නැද්ද? අපිම හිර වෙලා පින්නතුනේ. අද ඒ නිසා අපෙන් ප්‍රශ්න කරනවා. අපි අතාරින්න කිව්වා. දැන් මිනිස්සු සමාජ මාධ්‍යයේ ප්‍රශ්න කරනවා. අපිට අතාරින්න කිව්වා හාමුදුරුවන්ගේ පන්සල කොහොමද කියලා. අපිට අතාරින්න කිව්වා හාමුදුරුවෝ වඩින වාහනේ කොහොමද? ඇයි? අපි හැදුවේ ප්‍රබුද්ධ ශ්‍රාවක පිරිසක් නෙවෙයි ගෝත්‍රික ජනතාවක්. අතහැරීම කියන්නේ ඒක නෙමෙයි. සැබෑම පින්වත්නි දහම තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පින්වත්නි ඇඳන් ඉන්න ඇඳුම් වල ගැට ලිහින දහමක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ලස්සනට ඇඳලා හැබැයි පින්වත්නි අවබෝධය විකසිත කරගත්තු ශ්‍රාවකයෙක්. අංගුත්තර නිකායේ දසක නිපාතේ තියෙනවා වඩ්ඩී කියලා සූත්‍රයක්. කියවන.
බුදුදහමේ ශ්‍රාවකයා කියන්නේ පින්නතුනේ බුදුදහමේ බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයා කියන කෙනා අනුන්ට අතපාන යාචකයෙක් වෙන්න ඕන නැහැ. බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකත්වයේ කෙලවර වෙන්නේ අනුන්ටත් අතපාන එදා වේලවත් කන්න නැති යාචකකමකින් නම් ඒ ශ්‍රාවකත්වයේ කොතනද තියෙන්නේ? නේද? වැඩෙන්න මේක වරදව ගන්න එපා පින්නත්. බුදුරජාණන් වහන්සේ වඩ්ඩී සූත්‍රය දේශනා කරපු ගමන් බුදුහාර වදාලා මහණෙනි ආර්ය වැඩීම් 10කින් වැඩෙන ශ්‍රාවකයා වැඩෙන ශ්‍රාවකයා ආර්ය වැඩීමෙන් වැඩෙනවා කිව්වා මේ ලැබපු කයේ සාරයක් ගන්නවා කිව්වා. ලස්සන වචන දෙක බලන්න. වැඩීම් 10කින් වැඩෙන ශ්‍රාවකයා ආර්ය වැඩීමකිනුත් වැඩෙනවා. ඒ කියන්නේ මගඵල උපදවන මගමයි. ඒ වැඩිමත් වැඩෙනවා. මේ ලැබපු කයේ සාරය ගත්තා වෙනවා. මොනවද වැඩිම 10 අපිට වැඩෙන්නේ කිව්වා. පළවෙනි එක කිත්තවත්තුහි වඩති. කිත්වතු වලින් වැඩෙන්නේ කිව්වා. කිත්වතු වලින් වැඩෙන්නේ කිව්වා. ධන දඤ්ඤේහි වඩති. ධන දාන්‍ය වලින් වැඩෙන්නේ කිව්වා. පුත්ත ධාරේහි වඩති. අමුදරුවන්ගෙන් හොඳට වැඩෙන්න කිව්වා. පින්වත්නි අපිටම මතකයි අපි ඉස්සර ගෙදර මගේ අප්පච්චි හොඳ ගොවියෙක් අපේ ගෙදර පින්නතුනේ වීමිටි ගොඩක් ගොඩ ගහලා තිබුණ පින්නතුනේ හැමදාම ඒක නැති වෙන්නේ නැහැ. අපේ අප්පච්චි හාල් කිලෝ 3යි දෙන්නේ කියලා කවදාවත් ගිහිලා නැහැ උද්ඝෝෂණයකට. ඇත්ත කතාව මේක. සැහැල්ලුවෙන් හිතන්න එපා පින්නත්. අපේ හැම වෙලාවෙම තිබුණා වීමිටි අඩුම 10 15ක් ගෙදර තිබුණා. ධන ධාන්‍යයෙන් වඩති. ධන ධාන්‍ය වලින් වැඩුණා හොඳට. පුත්ත ධාරයෙන් වඩති. අමුදරුවන්ගිනුත් හොඳට වැඩුවා. අපේ පවුලේ කොල්ලොම 5. මම 5. ඊළඟට පින්වත්නි දහමේ කියනවා වැඩෙන්න ඕන ඊළඟ කාරණා දාස කම්ම කරෝහි වඩති. දැසිදස් කම්කරුවන්ගෙන් වැඩෙන්න. අලුත්ගම හඳුරාගෙන ගෙදර ඒක මොනවද තිබුණේ නැහැ. එච්චර ලොකු දියුණු වෙලා තිබුණේ නැහැ. හැබැයි ඔන්න දියුණු වෙන්න කිව්වා. ඒ කියන්නේ තමන් යටතේ වැඩ කරන සේවක පිරිසකුත් ඉන්න නම් මේ වෙනකොට මෙයාගේ ආර්ථික ශක්තිය මොනතරම් බලවත් වෙලා තියෙන්න ඕනද? තව එකක්. චතුප්පදීහි වඩති. සිව්පාවුන්ගෙනුත් වැඩෙන්න කිව්වා. සිව්පාවුන්ගෙනුත් වැඩෙන්න කිව්වා. සිව්පාවුන්ගෙන් කිව්වම අපේ ගෙදර ඉස්සර එළ දෙන්න හිටියා. පින්වත්නි එළකිරි බීවා උදේ හවස. මිනිස්සු වැඩිලා ස්වයං පෝෂිතයිනේ. දැන් ඔය මට්ටම වෙනකොට හිතන්නකෝ ගිහි ගෙදර ඉන්න ශ්‍රාවකයා කොහොම ආර්ථික මට්ටමකට උරුමකම් කියන කෙනෙක්ද? හැබැයි බුදුහාමුදුරුවෝ දාලා තව 5කින් වැඩෙන්න කියලා. සද්ධාය වඩති. ශ්‍රද්ධාවෙන් වැඩෙන්න කිව්වා. සීලේන වඩති. සීලේනුත් වැඩෙන්න කිව්වා. ඕ ඉඩම් කඩම් ගන්න, ධර්මාල්ල හදන්න, යාන වාහන ගන්න. හැබැයි ඒව කරගන්න කියලා සීල් විනාශ කරගන්න එපා කිව්වා. ඒ කියන්නේ ලැබපු දියුණුව හැරිලා බලනකොට කම්පා වෙච්ච පාරකින් නම් අපරාධෙයි. එහෙම කරගන්න එපා කිව්වා. සුතේන වඩති. හොඳට ධර්මයේ ගැන දැනගන්න කිව්වා. බණ අහන්න. ඡාගේන වඩති. හොඳට දන් දෙන්න හුරු වෙන්න. අතාරින්න හුරු වෙන්න. ඇති තරම් හම්බ කළා. අතාරින්න හුරු වෙන්න. හම්බ කරන මිනිස්සු අතාරින්න හුරු නොවුනම කඩන් වැටෙනකොට පිස්සු වැටෙනවා පිළිතුර. කඩාගෙන වැටෙනකොට පිස්සු වැටෙනවා මිනිස්සු. දැන් මොකද වෙන්නේ? අච්චර දියුණු වෙච්ච කෙනා අතාරින්නත් පුරුදු වුණාම එයා පින්වත්නි හරි සමබරයි. හරි සමබරයි පින්වත්නි. දැන් හිතන්නකෝ බලන්න මේ පුද්ගලයාට අර දැසිදස්ස පවා තියාගෙන ඉන්න පුළුවන් ජීවිතයක්. හැබැයි අත්තරීම තියෙනවා, ශ්‍රද්ධාව තියෙනවා, සීලය තියෙනවා. කාටද පිහිට නොවෙන්නේ? හතරමං හන්දියක තියෙන සිසිල් පැන් පොකුණෝ වගේනේ. කාටද වතුර බොන්න බැරි? කවුද සිසිල් වෙන්නේ නැත්තේ? කවුද පිපාස නිවා ගන්න නැත්තේ? පැන් පොකුණේ.
අන්තිමට තව එකකින් වැඩෙන්නේ කිව්වා පඤ්ඤාය වඩති. ඕවා මොන හැටියට කොයි හැටියට තිබුණත් ඔය හැම දෙයක්ම සදාකාලික නෑ කියලා ජීවිතේ පිළිබඳ ගැඹුරු අවබෝධයකින් වැඩෙන්න කිව්වා. ඔය වැඩීම් වලින් වැඩිමු ශ්‍රාවක ජීවිතය හරි පිරීලා එහෙව් මිනිස්සු හොඳට ගෙවල් හදනවා, හොඳට ව්‍යාපාර දියුණු කරගන්නවා, හොඳට අමුදරුවොත් හොඳනවා, හොඳට ඥාතියුතකම් කරනවා, හොඳට යාන වාහන අරන් හොඳට කාලා ඇඳලා සැප විඳලා ජීවත් වෙනවා. හොඳට පින්නතුනේ ගමේ පන්සලක් දියුණු කරනවා, අනුන්ටත් උපකාර කරනවා. කිසි කෙනෙක් බඩගින්නේ අරින්නේ සැපට ඉඳලා සැපසේ පින් කරලා අත්තල හිතකින් ඒ මිනිස්සු මැරිලත් යනවා. ඔන්න ඔතෙන්ද තමයි බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකත්වයේ ඉන්නේ ගිහි සමාජය. මම මේ කියන්නේ ධර්මයේ. පැහැදිලිද? ඒ නිසා වඩ්ඩී සූත්‍රය මාවත් සැකයි නම් වඩ්ඩී සූත්‍රය කියවන්න. අංගුත්තර නිකායේ දසක නිපාතේ. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ නෑ බාහිර ලෝකේ බැහැර කිරීමෙන් ලබන නිවනක් ගැන. එහෙම එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ ලෝකයෙන් පැන යෑමක් ගැන නෙමෙයි, ලෝකය අවබෝධ කිරීමක් ගැන. හැබැයි අද අපි බොහෝ දෙනෙක් මට පේනවා මේ දේශනාවලට රට පුරා වඩින නිසා මට පේනවා මේක බොහෝ කොට වරද්දගෙන ලෝකයෙන් පැන යාමකින් ලැබෙන නිවනකට බොහෝ දෙනා සැරසෙනවා කියලා. ඒකනම් පින්වතුනේ කරගන්න එපා. එක තැනකදී අනාථ වෙනවම තමයි. ඒ නිසා ලෝකයෙන් පැන ගොස් ලබන නිවනක් ගැන බුදුවරු දේශනා කරලා නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ලෝකය අවබෝධ කිරීම ගැන. ලෝකය අවබෝධ කිරීම. එතකොට පින්නතුනේ මේ අභ්‍යන්තර ආයතන හයේ පහළ වීම ලෝකේ පහළ වීමයි බාහිර ආයතන හයේ එකයි එක්ව වාසය කරන්නේ. ඔය ආයතන ලෝකය උපාදානය වීමෙන්ම තමයි පින්නතුනේ ලෝකයා පිළින්නේ. උපාදානෙ නැත්තම් එතන පිළීමක් නැහැ පින්නත්. එතන පීඩාවක් නැහැ. පින්නත්නි කුද්දක නිකායේ උදාන පාළියේ තියෙන සූත්‍රයක් ලෝක වෝලෝකන කියලා සූත්‍රයක්. තථාගත බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් පින්නතුනි 7 දිනක් ගත වෙච්ච තැන ලෝක සත්වයා දෙස බුද්ධ ඥාණයෙන් බැලුවා. ලෝක සත්වයා දෙස බුද්ධ ඥාණයෙන් බලනකොට බුදුරජාණන් වහන්සේට ලෝක සත්වයා ගැන පෙනුනේ කොහොමද? අයං ලෝකෝ සංතාප ජාතු පස්ස පරේතෝ රෝගං වදති අත්තතෝ යේන හි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. අයං ලෝකෝ සංතාප ජාතෝ, මේ ලෝකයා සන්ත්‍රාසයට සංතාපයට පත් වෙලා ඉන්නේ. සංතාපය කියන්නේ මොකක්ද? දුක තමයි. හැබැයි දුකේ එක්තරා ස්වභාවයක් තමයි සංතාපය කියන්නේ. ඒ මොකද්ද? දුක් පිච්චෙන ගතිය. දැන් දුකක් දැනුනම දුකේ පැවෙන පිච්චෙන ගතියක් තියෙනව නේද? දැන් කොහොල්ල ඇගුලිය කියන්නේ එකක්. හැබැයි ඒ කොහොල්ල ඇගුලියේ තියෙන ඇලවෙන ගතිය වෙන එකක් නේ. ඇලවෙන ගතිය එකක් නේ. අන්න ඒ වගේ දුක කියන එකේම තැවෙන පිච්චෙන ගතිය තමයි පින්නතුනි සංතාප. අයං ලෝකෝ සංතාප ජාතෝ, මේ ලෝක සත්වයා සංතාපයටපත් වෙලා ඉන්නේ. බුදුහාරන්ට ලෝකෙ පිළිබඳව පෙනුනේ කොහොම? මේ කියන්නේ අපි ගැන ඕන් අපි පෙනිච්ච විදිය. බුදුහාමුදුරන්ට සංතාපයටපත් වෙච්ච පිරිස. ඇයි මේ ලෝකයා ලස්සන වචනක රෝගං වදති අත්තතෝ, රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයේ නැමැති ලෙඩේට. එයි මේ උපාදානස්කන්ධය කියන්නේ ලෙඩක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඔය ලෙඩේට වදති අත්තතෝ, ඔය ලෙඩේට මම කියලා කියනවා. හරි. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදානස්කන්ධ පංචකයට ලෙඩක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ ලෙඩේටලු කවුරු කියලා කියන්නේ? මම කියලා කියන්නේ. ඒ අය
යේන හිමඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා යම් පරිද්දකින් ලෝකෙ ගැන හිතනවද හිතන එක වෙන්නේ අනිත් පැත්තට. හිතන එක අනිත් පැත්තට වෙනකොට දැන් අපි හිතන්නේ මොකද්ද? මේක හොඳයි, සදාකාලිකයි, ස්ථිරයි, සැපයි. ඕවා නම් වෙනස් වෙන්නේ නැහැ. මේ ලෝකේ අනිත් පැත්ත හැරුණා මම වෙනස් වෙන්නේ නැහැ. එහෙමද කියන්නේ? අපේ කතා බලන්න ඕන ලොකු ඒවා. ලෙඩක්ම තමයි. අපි කියන්නේ එහෙමයි වෙනත්. හැබැයි ඔය හිතපුවා පතපුවා පින්නතුනේ දැන් ධර්ම කියන්නේ කොහොමද මේ සංසාරේ අපි ඇවිදින හේතුව කියන්නේ? සංයුත්ත නිකායේ අනමතග්ග සංයුත්තේ හැම සූත්‍රයකම කියන එකක් තමයි ඇයි අපි මේ සංසාරේ ඇවිදින්නේ? අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ. මේ සංසාරය මොකද කියන්නේ? මේ ඉතින් ඔය අනුහුරු නෑ මාලිම්බර නායක හරුණග ඇසුරේ හැදෙන අයට. සංසාරය ගැන කොහොමද කියන්නේ? අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ. මහණේ මේ සංසාරය අනවරාග්‍රයි. පුබ්බා කෝටින පඤ්ඤායති. පෙන්වන්න බැයිලු පණවන්න බැයිලු මොකද්ද? මේ සංසාරේ මොකද්ද පෙන්වන්න බෑ කියන්නේ? කෙලවරක් පෙන්වන්න බෑ. මොන කෙලවරක්ද? මොන කෙලවරක්ද පෙන්වන්න බෑ. මට ඕක තමයි ලියන්නේ. පටන් ගැනීමයි අවසානය. ඉතින් අවසානය පෙන්වන්න බැයි නම් අපි මේ දකින්න හදන නිවනක් වෙන්නේ. මම මේ කියන්නේ සංසාරයේ අවසානය පෙන්වන්න බැරි නම් පණවන්න බැරි නම් ඉතින් අපි නිවන් දකින්න එක තේරුන්නේ නැහැ. හරියද මම මේ අහන්නේ? මේ සංසාරයේ ආරම්භයක් අවසානයක් පෙන්වන්න පණවන්න බැරි නම් ඉතින් එතකොට නිවනයි අපි. එහෙනම් නිවනේ තේරුම් නැහැ. දහමේ තියෙන ওই දේශනා පාඩය හරි. හැබැයි ඕක අපි කියන විදිහ වැරදි. බුදුහාමුදුරුවෝ දේශනා කළේ ආරම්භක කෙලවරක් අවසාන කෙලවරක් පණවන්න පෙන්වන්න බෑ කියලා නෙමෙයි. පුබ්බා කෝටින පඤ්ඤායති. పూర్ව කෙලවරක් පෙන්වන්න බෑ. අවසානයක් පෙන්වන්න පුළුවන්. ඒක තමයි නිවන. ඒක තමයි භව නිරෝධය. ඒ අවසානයක් නැත්නම් අපි දඟලල වැඩක් කියන්නේ. නෙල්පින්නත් අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. పూర్වාන්තයක් පෙන්වන්නයි බැරි. ඒ කියන්නේ මේක අහවල් දවසේ පටන් ගත්තා ඊට කලින් තිබ්බේ නැහැ කියලා. ඒක පෙන්වන්න බෑ. හැබැයි මේකේ කෙලවරක් පෙන්වන්න බෑද අන්තිම කෙලවරක්? පුළුවන්. මේ ක්ෂණේ භව නිරෝධය නම් මේ ක්ෂණේ ඉවරයි. පැහැදිලිද? දැන් අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන් නේ. ඇයි? පටන් ගන්න කෙලවරක් හොයන්න බැරි නම් ඒක හොයලා වැඩකුත් නැත්තම් හැබැයි කෙලවරක් දකින්න පුළුවන් මේකේ අන්තිම. ඉතින් ඒකට වෙහෙසනේ කර තියෙන්නේ. එහෙනම් ඒක කරන්න පුළුවන් වැඩක්. හොයන්න බැරි මුලක් හොයන්න යන්නේකට වඩා කරන්න පුළුවන් ද වැඩක් තියනවද නැද්ද? කරන්න පුළුවන් වැඩක් තියනවා දැන්. ඔය සංසාරේ ඔහොම ආවේ ඇයි? මුලක් පෙන්වන්න බැරි සංසාරයක. අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්දාවතං සංසාරතං. අවිද්‍යාවෙන් වැහුණු සත්වයෝ තණ්හාවෙන් බැඳිලා සංසාරේ සැරිසරුවා කිව්වා. අවිද්‍යාවෙන් වැහුණු සත්වයෝ තණ්හාවෙන් බැඳුණා කියන්නේ මොකද්ද? අර ආයතන ලෝකයේ යථා තත්වය මේ ක්ෂණයක ඇතිව නැතිවන දෙයක් කියන එක ප්‍රකට වුණේ නැහැ. ප්‍රකට වෙච්ච නැති නිසා ඔය ආයතන ලෝකය මමය, මගේය, මගේ ලෝකයයි කියලා චන්දරාගින් බැඳුණා. උපාදානයට ආවා. දැන් ඉතින් සංසාරේ වෙදිනවද නැද්ද? දැන් ඉතින් සංසාරේ තමයි. සංසාරය කියන්නේ ආයත මොකද්ද? ස්කන්ධ පිළිවෙල ආයතන පිළිවෙල සිඳින්නේ. ආයතනයන්ගේ පහළවීම සිඳින්නේ නැහැ. ඕක තමයි සංසාරය. අපිට හිතෙන්නේ සංසාරය කිව්වහම වෙනවද මහ වටයක්නේ නැහැ. මේ සංසාරය කියන්නේ මේ ක්ෂණයක් තුල පැනවෙන එකක්. ආයෙත් ඔබට කියන්නේ මේ ක්ෂණය තුල ඔබ බලන්න මම හදන්නේ සසරද කියලා. මේ ක්ෂණයක ඔබ සසර හදන්නේ.
අපිට අවුරුදු ගණන් නෙමෙයි බුදුහාරව රැකෙන්න කියන්නේ. අපිට මේ ක්ෂණයයි සතිමත් වෙන්න කියන්නේ. කරන්න බැරි වැඩක්ද? කරන්න පුළුවන් වැඩක්. පැහැදිලි වෙන්නත්. එතකොට අර හිත සුභයි හොඳයි මේවා වෙනස් වෙන්නේ හරි හොඳයි කියලා අපි ඇලුනට පස්සේ මොකද වෙන්නේ? හැබැයි ඒ හිතපු පතපු දේවල් ඒ විදිහට නොවෙනකොට මොකද වෙන්නේ? සංතාපය තමයි. එතකොට සංතාපයක් වෙන්නේ. සංයුක්ත නිකායේ ඛණ්ඩ සංයුත්තේ කියලා සංයුත්තයක් තියෙනවා. ඛණ්ඩ සංයුත්තේ තියෙනවා නදී සූත්‍රය. බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් අපිට කියලා දෙනවා. ගලාගෙන යන ගඟකට උඩ පැත්තෙන් වැටිලා මිනිස්සෙක්. දැන් මිනිස්සයා මේ වතුර පාරේ ගසාගෙන පල්ලෙහාට එනවා. දැන් ගංගාවේ ඉවුරු දෙකේ පින්නතුනි හැදෙන නොඑක් තනකොළ පඳුරු තියෙනවා. ඒ තනකොළ පඳුරු වල ගඟ පැත්තට තියෙන තනකොළ මොකද වෙන්නේ? අර ගඟට ඉබෙනවද නැද්ද? අර ගඟට ඉබෙනවා ගඟට එල්බෙනවනේ. ඒ පැත්තට තියෙන තනකොළ. දැන් මේ මිනිස්සයා උඩින් ගඟට වැටිලා ගසාගෙන පල්ලෙහාට එනවා. දැන් මේ මිනිස්සයාට පීනන්නත් බෑ. එතකොට මේ මිනිස්සයා මොකද කරන්නේ? ගසාගෙන එනකොට අර ගඟට වැටිලා තියෙන ගඟට බර වෙලා තියෙන හැම තනපත්‍රයකම එල්ලෙනවද නැද්ද? හැම තනපත්‍රයකම එල්ලෙනවා. දැන් තනපත්‍රයක එල්ලිලා මිනිස්සෙකුට ගසාගෙන යන මිනිහෙකුට බේරෙන්න පුළුවන්. හැබැයි බෑ. මේ මිනිස්සයා මේක දන්නේ නැද්ද? දැන් මේ මිනිස්සයා මේක දන්නේ නැද්ද? දන්නවනේ. ඒත් දෙනවනේ. ඔය නිකන් ඉන්නේ කියලා. එහෙම තමයි අපේ හිතේ හැටි මම මේ කියන්නේ. දැන් මේ මිනිස්සයා දන්නවා මේ තනපත්‍රයේ එල්ලිලා ගසාගෙන යන මට එල්ලිලා බේරෙන්න බෑ. ඒ වුණත් මේ මිනිස්සයා එල්ලෙනවා. ඒ ඇයි? මෙයාගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඔක්කොම සිඳේ හැබැයි කෝක හරි මට අහුවෙයි කියලා. උඩින් අහුවෙච්ච කැඩුනා තමයි. ඒ වුණාට ඊළඟට අල්ලන එක හරියයි කියලා තමයි මිනිස්සයාට හිතෙන්නේ. අතින් ඒ තනපත්‍රය අල්ලන්න ඒක අල්ලන්න කලින් හිතෙන් මේ තනපත්‍රය අල්ලනවද නැද්ද? මේක හරියයි මේක මේක තියෙයි මේක කැඩෙන්නේ නැති වෙයි කියලා. දැන් නම් තේරෙන්නේ නැති ගඟේ යන මිනිහා ගැන නෙමෙයි දැන් කියාගෙන ඉන්නේ කියලා. මේ කියන්නේ අපි ගැන. අපි ලෝකයේ මොන හැටියට වුණත් පින්නතුනේ අපිට හිතෙනවා ඔව් ඒ වගේම තමයි. ඒ වුණාට මේක හරියයි. අපේ හිත හැම වෙලාවෙම නැසෙන බිඳෙන paludu වෙන 1 2 3 4 100ක් 200ක් 1000ක් 2000ක් දැක්කම ඔක්කොම ඔහොම තමයි කියලා හිතන්න තරම් ඉන්නේ නෑ නැගිටලා. අපිට හිතෙන්නේ ඔව් අල්ලපු 1000ක් කැඩුනා තමයි ඒකට 1001 වෙනි හොඳ ඇති කියලා හිතනවා. අපේ හිත හැම වෙලාවෙම අල්ලගන්න එකක් හොයනවා. මේ හිතේ තත්වය ඕකයි. තත්‍රාභිනන්දිනී කියවනේ. තැන ඇලෙනවා. තැන අල්ලගන්න බලනවා. ලග්ගිත මානසෝ läගගත්තු මනස හැටි. සත්තෝ කියන්නේ මේකනේ ඔය කන්ද සංයුක්තව තියෙනවා සත්ත කියලා සූත්‍රයක්. ඇයි සත්වයා කියන්නේ? සත්තෝ ආසත්තෝ తත්‍ර විසත්තෝ. ඇලුණු නිසා වඩාත් ඇලුණු නිසා తත්‍ර විසත්තෝ එහි තදින් ඇලුණු නිසා. එයා හිතනවා මෙතන මොකක් හරි ඇති ඔක්කොම මොනවා නැතත් එකක් හරි ඇති මේකේ සාරයක් කියලා. ඒ හින්දා මිනිස්සු ඒව අල්ලා ගන්නවා. හැබැයි මොකද වෙන්නේ ධර්මයේ කියනවා මේ මිනිස්සයා අල්ලන තනපත්‍රය සිඳි විනාශෙටම යනවද නැද්ද? විනාශෙටම. අන්න ඒ වගේ තමයි අත්තරින්නට තිබෙන ලෝකයක්, අත්තරින්නටම සුදුසු ලෝකයක්, හරයක් අරටුවක් නැති ලෝකයක් හිතෙන් අල්ලන්න හදපුවම පීඩාවම තමයි. ඒක තමයි කිව්ව මෙතනම පෙළෙනවා. මෙතනම බෙහෙතෙනවා. ඉවරයක් නැහැ. චප්පානක කියලා සූත්‍රයක් තියෙනවා සංයුත්ත නිකායේ සලායතන සංයුත්ත.
චප්පානක කියන්නේ ප්‍රාණියෝ 6 දෙනා. පුළුවන් නම් මේ බණ ඉවරල ඉවෙනකන් ඇහැරලා හරි පොඩි පරීක්ෂණයක් තියෙනවා කරලා බලන්න. ලස්සනට තියෙයි. අල්ලගන්නලු සත්තු 6 දෙනෙක්. මේ සත්තු 6 දෙනා හැබැයි විෂමස්ථාන ඇසුරු කරන සත්තු 6 දෙනෙක්. විෂමස්ථාන කියන්නේ දෙන්නේ එකතැන ඉන්න සත්තු නෙවෙයි. අල්ලගන්නලු ගමටම නිතර එන බල්ලෙක්. කැලේටම රිංගන හිඟලෙක්. වතුරටම වහින කිඹුලෙක්. හුඹහටම රිංගන නායෙක්. ගහටම පනින වඳුරෙක්. ඉගිලෙන්නම උත්සාහ කරන ගිලවෙක්. දැන් මේ 6 දෙනාගෙන් මොන සත්වයෝ එකට ඉදීද? නෑනේ. ලනු 6ක් අරගෙන ලනු 6 කෙලවරවල් 6ක් මේ සත්තු 6 දෙනාගේ ගැට ගහලා ඉතුරු කෙලවරවල් 6 එකට ගැට ගහලා අතාරින්නලු. බලන්න බුදුහාරගේ දේශනාව පිළිතුරු මෙච්චර දේවල් දේශනා කරන්නේ මතක තියාගන්න අපිව අවබෝධයට ගන්නයි. ශ්‍රාවකයා ගැන ශාස්ත්‍රුන් වහන්සේ නමකගේ අනුකම්පාව දැන් හිතා ගන්න පුළුවන් නේද? දැන් පින්වත්නි ලනු 6 එකට ගැට ගහලා ඉතුරු කෙලවරවල් අතහැරගුවම මොකක් වෙයිද? 6 දෙනා පනින්නේ 6 පැත්තටද නැද්ද? 6 පැත්තට පනින්නේ. ඔතන හයිය තියෙන්නේ බල්ලට නම් බල්ලා ඉතුරු 5 දෙනාම ඇදගෙන ගමට එනවා. හැබැයි ඇදගෙන එනකොට මහන්සි හෙම්බත් වෙනවා. බල්ලා වෙහෙස වෙනකොට කිඹුලට නම් තව හයිය ඉතුරු. කිඹුලා ආයෙත් බල්ලා ඉතුරු ඔක්කොම ඇදගෙන ආයෙත් ගඟ පැත්තට යනවා. එකඳු සතෙකුටවත් තමන් අභිමත තැනම ඉන්න බෑ. එතකොට වෙන්නේ එකම අරමුණකටවත් ඉන්න බෑ. මතක තියාගන්න මේ කියන්නේ ඒ සත්තු ගැන නෙමෙයි. මේ කියන්නේ ඇස කන නාසය දිව ශරීරේ මනස කියන මේ සත්තු 6 දෙනා හරියට වඳුරා ගහටම පනිනවා වගේ කිඹුලා දියටම පනිනවා වගේ ඇහැ රූපම අරමුණු කරනවා කන ශබ්දම අරමුණු කරනවා. මේ බාහිර ආයතනික ලෝකයේම අරමුණු ස්පර්ශ කර කර ඉන්ද්‍රිය සංවරයෙන් ඒ වෑයම බැඳි ඉන්න සත්වයාට සිත එක අරමුණකට ගන්න බෑ. ඒ පුද්ගලයා සිතට වසඟව යනවා මිසක සිත තමන්ගේ වසඟයට ගන්න පුළුවන් සමර්ථයෙක් වෙන්නේ නැහැ. පැහැදිලිද? දැන් බුදුහාමුදුර අපිට දේශනා කරන්නේ ඕක. ඒ නිසානේ මේ වෙයි තණ්හාවෙන් බැඳිලා අල්ලගන්න එකට වඩා හොඳයි කියන ආදිත්ත පරියාය කියලා සූත්‍රයක් තියෙන සලායතන සංයුත්තනිකායේ. ඇහෙන් රූප දැකලා ඒ වෙයි බැඳෙන බැඳිල්ලට වඩා හොඳයි මහණෙනි ගිනිගෙන පිච්චෙන යකඩ කූරක් කරන් ඇහැට එනගන්න කිව්වේ. ඒ දුක එතන ඉවරයි. හැබැයි බැඳෙන බැඳිල්ල ඊට වඩා භයානකයි කිව්වා. කලින් සද්දහලා ඒ අහපු වේවේ බැඳෙන ගැට ගහන එතන එකට වඩා හොඳයි කිව්වා. ගිනිගෙන පිච්චෙන යකඩ කූරකින් කන පසාරු කරගෙන යන්න නැනගන්න කිව්වා. දිවෙන් රහ බලලා ඒවේ ඇලෙන බැඳෙන එකට වඩා හොඳයි කිව්වා. ගිනිගෙන දැවෙන දැලි පිළියකින් දිව එළියට ඇදලා කපන්න කිව්වා. ඒ දුක එතන ඉවරයි. මහණෙනි නාසයෙන් ගඳ සුවඳ දැනගෙන විඳලා ඒව ඇලෙන ගැලෙන බැඳෙන එකට වඩා හොඳයි කිව්වා. නහය වෑයකින් උගුලන්න කිව්වා ගිනිගෙන දැවෙන වෑයකින්. මේ කයින් ස්පර්ශ ලබලා ඒව බැඳෙන බැඳිල්ලට වඩා හොඳයි කිව්වා. මේ කය රහින්න කිව්වා ගිනිගෙන දැවෙන වෑයකින්. ඒක සපයි කිව්වා. ඒක හොඳයි. අන්තිමට මනස ගැන බුදුහාර මොකද වදාළේ? මහණෙනි නින්ද යනු ආත්ම භාවයේ වඳකමයි කිව්වා. නින්ද යනු ආත්ම භාවයේ වඳකමයි. ප්‍රමාණාත්මක නින්ද යන නෙවෙයි මේ කියන්නේ. හරි මිද්ද සුඛය ගැන කියන්නේ නින්දේ ඇලිලා වාසය කරන එක ගැන මේ කියන්නේ. නින්ද යනු ආත්ම භාවයේ වඳකමයි. කිසි ඵලයක් දරා ගන්න බෑනේ. ලෞකික ඵලත් විනාශ වෙනවා. ලෝකෝත්තර ඵලත් විනාශයි. නින්ද යනු ආත්ම භාවයේ වඳකමයි. හැබැයි මහණෙනි ඇහැරගෙන පෞකාර සිතුවිලි හිත ඉන්න එකට වඩා ඒ නින්දත් හොඳයි කිව්වා. ඒ හින්දා නිදියන්න කිව්වා ඇහැරගෙන
මනසින් පවිටු සිතිවිලි වල කෙලෙස් මත්තෙම සිතිවිලි ගොඩ ගහන එකට වඩා බලන්න බුදුහාරෝ මේ හැම එකකින්ම බුදුහාඳුර අපි අවබෝධයට ගේන්නයි බලන්නේ. අන්න ඒ නිසා අවබෝධ කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පින්නතුනේ මේ ආයතන ලෝකේ උපාදානය කරගන්න එපා කියලායි. මේ සැපය අපි හිතනවා අපිට සැපේ තියෙන්නේ උතන කියලා. නමුත් නෑ පින්නත්නි. උපාදානය කරගත්තු තැනක නෑ පින්නතුනේ සැපය. උපාදානය කරගත්තු තැනම තමයි පින්නත්නි අපිට දුකට සකස් වෙන්නේ හේතුව. දුකට සකස් වෙන්නේ හේතුව එතනයි පින්නත්නි. මොකද මේ ලෝකේ යමක් අපි අල්ලාගත්තොත් හිතෙන් ඒ හිතෙන් අල්ලාගත්තු හොඳයි කියලා දැකපු ලෝකෙ ගැන අපි සංකල්ප ලෝකයක් හදනවනේ. බලන්නකෝ. දැන් නිකන් අන්තිම වශයෙන් මේක දේශනා කරලා ඉවර කරන්න. පින්නතුනේ නිකන් හිතන්න ගෙදර හදන්න ගෙනපු වැලි ගොඩක හරි දීප්තිමත් ගලක් තිබිලා අතට ගත්තොත්. දැන් අතට ගන්නේ මොකක් කියලාද? ඔය කිව්වේ. දැන් මේ දීප්තිමත් ගලක් තිබ්බා වැලි ගොඩේ කියලා විතරයි කිව්වේ. දැන් වටිනාකම දුන්නා. දැන් හිතෙන්නේම මේක මැනිකක්. දැන් මැනිකක් කියලා තහවුරුයිද? නෑ. හැබැයි එකම දේ යම් දීප්තියක් තියෙනවා. ඕක තමයි ලකුණ. දැන් ඉතින් මේ මිනිස්සයා කන්න ගියා මැනිකාරා. නිදන්න ගියා මැනිකාරගෙනයි. නින්දේ හීනේ පේන්නේ මැනික ගැනයි. සද්දයක් ඇහුනොත් ගෙදර රැමැද මතක් වෙන්නේ මැනික. බලන්නකෝ පින්වත්. දැන් නිකන් ඉන්නකොට සිතුවිලි ගලන්න පටන් ගන්නවනේ. මේක මැනිකක් වුණොත් කීයක් විතර වටියි? මේක කෝටි 5ක්වත් වටියි. දැන් අපි විකුණලත් ඉවරයි. දැන් විකුණලා තියෙන මේ කියන්නේ අපේ හිතේ හැටි පින්වත් නේ. පින්නතුන්ට තව මේවා දැනගන්න ඕන නම් ධම්මපදයේ කියවන්න චිත්ත වර්ගය. දූරංගමං ඒක චරං කියන ගාථාවම නිදානෙම හොඳට කියවන්න. එතකොට තේරෙයි. දැන් මේක කෝටි 5ක් විතර වටිනවා කිව්වොත් හිතන කෝටි 2ක් දීලා ගන්නවා ගියා. දෙහිවල හරියන්නේ නැහැ. තව ටිකක් එහාට වෙන්න ගන්නවා. හිතෙන්න පුළුවන් දැන් ඉන්න ගේත් සෞතුයි දෙහිවල මෙච්චර කලෝකට ඉඳපු එක. එයි මේ තාමාර හදන සිටිවිලි ලෝකෙනේ සංකල්ප ලෝකේ. කෝටියක් දීලා වාහනයක් ගන්නවා. තවත් එතකොට තව කෝටි 2ක් ඉතුරු. ඉලෙක්ට 2යි වාහනයට කෝටියයි තවත් කෝටි 2ක් ඉතුරු යෝක පොතේ දානවා. පොලිය කොච්චරයිද? පොලිය මෙච්චරක් ඒ කියලා අදලා බලනවා. ලොකු වැඩද? ලොකු වැඩද? කොම සැලසුම් කරලා. දැන් නින්දක් නැහැ, කන්න ගියත් ඒක මතක් වෙන්නේ මොකක්වත් ඒින්තර ලෝකයක් නැහැ. අන්තිමේදී කොහොම හරි මේක අරන් යනවා පින්නතුනේ මණික් මුදලාලි කෙනෙක් ගාවට. මුදලාලි ඉතින් අර මොකද්ද එකක් තියලා බලනවනේ මේක මණිකක්ද නැද්ද කියලා. ඒක තියලා බලලා කියන අපෝ මේක මණිකක් නෙවෙයි. මේක වීදුරු කැටයක් නේ. දැන් මොකද වෙන්නේ? අතට ගත්තු ගල ඒකම තමයි. හැබැයි හදපු මුළු සංකල්ප ලෝකෙම කඩන් වටනවද නැද්ද? දැන් මොකද වුනේ කෝටි 5 නෑ. අර බොරැල්ල පැත්තෙන් ගත්තු ගේ ඒක නෑ. කෝටියක් වටින වාහනේ නෑ. අර දාපු ඩිපොසිට් එක නෑ. පොලිය ආගියතක් නෑ. ආයෙත් දෙහිවල ඉන්නවා. දැන් මොකද වුනේ? මිනිස්සු පින්නතුනේ හදන සංකල්ප ලෝක කඩන් වැටෙනකොට තමයි පින්නතුනේ කම්පා වෙන්නේ. මේ හදන දේවල් මේ බාහිර සිදුවීම් නෙමෙයි අපිව දුකට දාන්නේ. ඒ සිදුවීම් වලින් කඩන් වැටෙන්න අපි සංකල්ප ලෝක හදලා තියෙනවා. පැහැදිලිද පින්නතුනේ?
අපි බාහිර ලෝකයේ සිදුවීම් වලින් කඩාගෙන වැටෙන්න අපි සංකල්ප ලෝකයක් හදලා තියෙනවා. ඒ සංකල්ප ලෝකේ කඩන් වැටෙන එක තමයි පින්නතුනේ අපිට දුක. මතක තියාගන්න. ඔබට පින්නතුනේ ඔබේ ගෙදර මිදුලාතු ගාන ඉදලා නැති වෙන එක ලෝකයක් කඩා වටන්න සමර්ථ වෙන්නේ නැති වෙයි. හැබැයි නගර සභාවට අනියුක්තව පාර අතු ගන්න මිනිස්සයාට ඉදලා නැති වෙන එක පින්නතුනේ මතක තියාගන්න ඔබට වඩා ලෝකයක් කඩන් වැටෙන්න. සැහැල්ලුවෙන් හිතන්න එපා. අන්න ඒ නිසා මේවා අවබෝධ කරගන්න ලෝකය පරිහරණය කරන්න එපා කියලා බුදුහාඳුරෝ දේශනා කරලා නැහැ. මේ කාම ලෝකයේ උත්පත්ති වශයෙන් ආපු අපිට කාම ලෝකේ පරිහරණය නොකර ඉන්න බෑ. හැබැයි අපිට මේ පරිහරණය සිතේ දැඩි බන්ධනයෙන් අල්ලා ගැනීමෙන් තොරව මීට වඩා ලස්සනට සුවදායකව කරන්න පුළුවන්. ගඟට වැටුණු මිනිහට තෙමෙන්නේ නැතුව ඉන්න බෑ. හැබැයි ගිලෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ගිලෙන්නේ නැතුව ඉන්න කියලායි මේ කියන්නේ. බණ ඉවරයි. පින්නතනේ අද මේ ධර්ම දේශනාවේ පින්වන්ත දායකත්වයේ ධර්මයෙන් කටයුතු කළේ පින්වත් රංගා පෙරේරා, රෝසි බේසිරි, රංජනී විමල සූරිය සහ අරුණි ප්‍රේමසිංහ කියන පින්වන්ත මහත්මීන් පිරිස විසින් පින්නතුන්ගේ අරමුණු අතරට එක් වෙන්නේ පින්වන්ත මේ හැම දෙනාගේ ස්වාමීන් දූ දරුවන් සහ මුණුබුරු මිනිබිරියන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම අද දින මෙහි පැමිණිහා මේ පූජාවට සම්බන්ධ වී උදව් උපකාර කළ සියලු දෙනාට නිදුක් නිරෝගීමත් ජීවිතයක් ගත කරන්නට වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේම දේශකයන් වහන්සේ හැටියට මට නිදුක් නිරෝගී සුවයෙන් සසුන් වඩන්නට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙවන් උදාරතර සේවාවක් නිරතුරුව ඉටු කරන මෙම විහාරස්ථානයේ විහාරාධීශ්වර ගෞරවනීය මාලිම්බඩ පඤ්ඤාසාර නායක මාහිමිපාණන් වහන්සේටත් තුනුරුවන් සතු මහානුභාව සම්පන්න ගුණයෙන් නිදුක් නිරෝගීමත් සුවපත් දිගාසිරි විදිමින් මේ උතුම් ධර්ම මාර්ගයේ සුවසේ වඩන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්තුනි අරමුණු පරිද්දෙන් රැස් කරගත් අත්‍යුදාරතර වූ පුණ්‍ය ධර්මයෝ මේ විහාර ගණයේ වැඩේ අපවත් වී වදාළ මහා සංඝරත්නයටත් දායකත්වයේ දැක්වූ පින්තුන් ඇතුළු ඔබ නමින් මියගිය මව්දෙමව්පියාදීන්ටත් අපි අනුමෝදන් කරමු. ඒ සියල්ලෝ මේ පින් අනුමෝදන් වීමෙන් දුකින් අත මිදෙත්වා සැපතට පැමිණෙත්වා ජාත්‍යාදී දුකින් අත මිදී උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ සත්පුරුෂ පින්තුන්ට ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාට නිදුක් බව නිරෝගී බව සුවපත් බව චිර ජීවනයේ සැලසේවා. යහපත් පැතුම් මිටුව යහපත් කටයුතු සඵල වේවා. ගුණ පිළිවෙද්ද සුවසේ පිරේවා. නිවන් දකිනා මොහොත දක්වා අසත්පුරුෂ ඇසුරක් නොවේවා. උතුම් සත්පුරුෂ ඇසුර ලැබේවා. දිවි ගමනේ කුසල් පස පුරපස සඳසේ පිරි අකුසල් පස අවපස සඳසේ පිරිහි ඒවා. ප්‍රාර්ථනීය බෝධීන් මුදුන්පත් වීමෙන් නිවනින් සැනසීම අපිටත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කරගනිමු. ලොව සසුන සුරකින්න සියලු දෙවියන්ටත් මේ පින් පනුරු වේවා. දිව්‍ය අනන්ත දිව්‍ය ආශීර්වාදින්ද වැඩෙත්වා. ශාසන ප්‍රතිපදාවේ දෙවියෝද අප්‍රමාදී වෙත්වා. උතුම් නිවනින් දෙවියෝද සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා